ආයි බොහෝ වේවා සුබ සන්ධ්‍යාවක්. ඉතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදෙන් දෙයනේ කියලා මෙන්න ඊළඟ තීරණයක් අරගෙන තියෙන බව දැනුම් දීලා තියෙනවා. ඉතින් එක්සත් ජනපති ඉතින් අවසානයේට ඊරාන් එකඟතාවයට ඇවිල්ලා තියෙනවලු. හරි. දැන් අපි එහෙනම් ඔයාලට එකඟ වෙන්නම්. ඔබ ඇවිල්ලා අපේ න්‍යෂ්ටික බලාගාරයේ තියෙන න්‍යෂ්ටික අවි ටික බලා ගන්න. ඇවිල්ලා බලන්න. බලලා ඒකේ මොනවද අපි කරලා තියෙන්නේ? මොනවද අපි ගාව තියෙන්නේ? ස්ටොක් පිල් එක අපි මොනවද කරගන්නේ? ඒව කොහොමද අපි භාවිතා කරන්නේ? ඔක්කොම ටික චෙක් කරන්න ඔයාලා. ඒක බලන්න. බලලා ඊට පස්සේ ඔයාලා තීරණයක් ගන්න. හරි. එහෙනම් එන්න කියලා තියෙනවා. මොකද මීට කලින් කිව්වනේ පැත්ත පළාතට එන්න එපා. ඒ වගේන ඒවා තියෙන තැනවත් අපි පෙන්වන්නේ නැහැ කියලා. හරි දැන් එන්න කියලා තියෙනවා. හරි. ඒ වගේම දැන් කොහොම හරි දැන් එයාලා කියනවා මේ මැරිටයිම්ස් නැවිගේෂන් එක දැන් පහුගිය දවස්වල මේ යුද්ධය සමාදානයට ස්විට්සර්ලන්තයට යනවා කිව්වනේ. එදා දිනේදී හරිද Strait of Hormuz traffic recovering with 71 vessels crossing recorded between June 19 to 21 after the blockade was lifted. However, traffic remains below normal levels. ජූනි 19 වෙනිදා නෞකා 19ක් පිටත්ව යනවා. වෙසල් ක්‍රෝසිං. හොඳේ. ඒ වගේම තමයි ජූනි 20 නෞකා 35ක් පිටත යනවා. හරිද? ඊට පස්සේ ජූනි 17 මේ ජූනි 21 නෞකා 17ක් පිටත් යනවා. එතකොට බලන්න දැන් මේ දවස් ටිකේ එතකොට එයාලා වැඩ ආරම්භ කරලා ඒ ගැටලුව නැතුව තිබුණු දවස්වල නෞකා ඔක්කොම 71ක් ගිහින් තියෙනවා ඒ දවස් තුනක් අතර. 22 වෙනිදා සාකච්ඡාව තියෙනවා අත්සන කරනවා කියලා කිව්වා. අන්තිමට වැඩේ කෑවා. නේද? එහෙමනේ. මේ ස්විට්සර්ලන්තේ එනවා කතා කරනවා කියලා ඊළඟ පාරට කිව්වා. ඉරිදා ඉවර කරනවා කියලා. එදා ගෙහුවා මේ ලෙබනානයේ විසින් මේ ඉස්රායලයේ විසින් ලෙබනානයට ඒකින් ආයිත් වැහුවා. ඉතින් ඔන්න ඕක තමයි ගැටලුව සිද්ධ වුණේ. දැන් ආයිත් කියනවා දැන් හරි. සමාදානයට වෙලා තියෙනවා. හරි අපි නෞකාවලට යන්න දෙනවා. නමුත් මේ සමාදානෙමේ ඊශ්‍රායල් අනිවාර්යෙන් එකඟතාවයට එන්න ඕනේ. ලෙබනානයේ පාලස්තීනයට ගහන එක නවත්තන්න ඕනේ. සහ ඔයාලා අපිට දීපු පොරුන්දු ටික හරියාකර දෙන්න. පොරුන්දු නම් ඒක ඉතින් දහස් ගාණක්. ඒ නිසා තමයි මේ පොරුන්දු එකක්වත් මම තාම කියන්න කැමති නැත්තේ. මෙයාලගේ ඉරානයේ පැත්තෙන් කරන ඉල්ලීම මෙන්න මෙහෙම තියෙනවා. නමුත් ඊරානෙන් දෙන්න යන්නේ මෙච්චරයි. මෙච්චරයි කියන්නේ ඊරාන දෙනවා කියලා. නමුත් මේ ඇමරිකාව දෙනවා කියලා කියන්නේ මෙච්චරයි. ඉරානයේගේ ඉල්ලීම තියෙන මෙන්න මෙච්චරයි. ඉතින් එතකොට මොනවාගේ තීරණයක් ගනීද මින් ඉදිරියට? මොකද මේ දේශපාලනික මට්ටමින් ට්‍රම්ප්ට මාර ප්‍රෙෂර් එකක් තියෙන්නේ. මෙහෙම මැද තියලා මෙහෙම ගහනවා වගේ තියෙන්නේ දැන් ට්‍රම්ප්. තලනවා දැන්. උඹ මොකද මේ අවුරුදු 40ක් 50ක් තිස්සේ මේ අපි මේ ඒ රටේ බ්ලොක් කරගෙන තියාගෙන හිටපු රටේ උඹ දැන් නිදහස් කරලා උන්ට සල්ලිත් දීලා උන් මොකද මේ උඹ කරන්නේ කියලා ට්‍රම්ප්ට දැන් ප්‍රශ්න. හරි දැන් ඒ වගේ තත්ත්වයක් එක්ක තමයි යන්නේ. නෞකා ටික දැනට තමයි සාමාන්‍යයෙන් දැනට පණ එනවා. දැන් තමයි හුස්ම ගන්නවා කියලා කියනවා. තාමත් තියෙනවා. තාමත් දින 60යිනේ. දින 60ක් ඇතුළත මොන වගේ මේගොල්ලන් සෙල්ලම් නටයි කියන එක ඉවසලා බලමු. එතකන් ඉවසන්න. ඒ වුණාට දුකයි. කාගෝ දාන්න විදියක් නැහැ. බඩු කල්ලිකුත් වෙනවා. මේවා ඒවා ගන්න විදියක් නැහැ. මේ ටිකට් මිල වැඩි වෙනවා. ඉතින් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. නමුත් ඉවසන්න. කාගෝ එහෙම දානවා නම් පොඩ්ඩක් ඉවසන්න. කොහෙන්වත් සෞදි හරහා යවන්නවත් මොනවටවත් තාම කොයිත් රටෙන් අනුමැතියක් දීලා නැහැ. ඒ නිසා මේ
අපි පහුගිය දවස්වලත් ඔයාලට දුන්නානේ මේ ලයින් එක්ස්ප්‍රස් එකේ වුණත් එයා කාගෝ විතරයි යවන්නේ. සී කාගෝ දැනට ස්ටොප් එකේ තියෙනවා. බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා. මේ හොර්මස් එක හරියාකාරව විවෘත වුණොත් අපිට දෙයියනේ කියලා යා ගන්න පුළුවන් වෙයි. මේ හොර්මස් හරහා. ඉතින් එහෙනම් බලමු දෙයියන්ගේ පිහිටයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. මොන හරි ඉස්සරහට ලැබුණොත් තොරතුරු මම අරන් දෙන්නම්. ඒ වගේම තමයි මම වීඩියෝස් ටික දාන්න. මෙන්න මේ එදා 19 ස්ට්‍රයිට් ඔෆ් හොර්මස් එකෙන් නැව්කා යන මේවා ටික තමයි මෙතන නැවිගේෂන් ටික පෙන්නලා තියෙනවා. ඒ ටිකත් මම වීඩියෝ හරහා දාන්න නර්මන්න. يعني حسب الامور القانونيه او البنود القانونيه في عمليه تغطيه تامين او تكاليف هذه الناقله بان الناقله التي تمر عن طريق هذا المضيق سوف تسقط منها يعني تغطيه التامين. التامين نتكلم عن تغطيه الناقله سعرها نص مليار، يعني نتكلم عن 400 الى 500 مليون دولار. التامين ما راح يغطي في حال يعني دمار هذه الناقله سواء بلغم او سواء خراب، فالتامين رفض لاي ناقله ان فبالتالي الناقلات او ملاك هذه الناقلات الشركات صار عندهم خيار: هل نجازف بالمرور بهذا المضيق والا يعني نقوم ب يعني نسخ او ازاله فتيل هذه الازمه بوصول الى طرق سواء شرعيه او غير شرعيه للمرور لهذه الناقله. شفنا ان بعض الناقلات يعني مرت عن طريق هذا المضيق بخدع تكنولوجيه، يعني نتكلم عن تغيير بسيط باستخدام طبعا مساعده الاستخبارات الامريكيه والقياده المركزيه في البحر. القياده المركزيه في البحر صار فيها تغيير في الجي بي اس. يعني مثلا هذه الناقله يعني لو تشوف مثلا التراك مالها تتضح انها في خليج ابو ظبي او في قناه ابو ظبي، لكنها في الواقع هي تعبر هذا المضيق، فبالتالي تكون يعني هدف صعب جدا بالنسبه حق الصواريخ او حتى للقرصنه. القرصنه تتابع حركه هذه السفن عن طريق المواقع اللي نقدر ندشها انا وانت بسعر يعني اشتراك شهري جدا بسيط. دائما القراصنه يتابعون حركه هذه السفن، يشوفون السفن التي تقترب الى السواحل مثل الصوماليه او حتى السواحل اليمنيه او حتى الاماكن اللي يكون فيها موجود قرصنه، يتابعون مسار هذه الناقلات مما يؤدي الى قرصنتها. احسنت قرصنتها. فبعض السفن او الناقلات التي عبرت 5-4 استخدمت هذه التقنيه، لكن يعني فهموها الجانب الايراني وقاموا بشنهم بعمليه حركه ميدانيه لمراقبه هذه السفن. اذا شافوا السفينه مثلا ورصدوها وعرفوها وتاكدوا من الموقع ان هذه السفينه مثلا 1000، ويشيكون بالموقع ان السفينه 1000 موجوده مثلا في خليج سلوى مثلا او في قناه سلوى. طيب السفينه هذه قدامي الان، فعرفوا ان هذه السفينه استخدمت نوع من القرصنه الالكترونيه لتغيير مسارها وعدم تحديد مسارها بالنسبه حقها، فيتم يعني ابتزازها، يتم تهديدها نعم بهالامور هذه كلها. فلا زال المخاوف موجوده وحاضره في علاوه المخاطر التي تهدد بها شركات التامين.